ඌරු හදන මිනිස්සෙක් ඈත ජනපදයකට ගියා. එයා දැක්ක තැන් වල අසූචි බෙටි වේලිලා තියෙනවා. මෙයා හිතුවා මේවා හොඳයි ඌරන්න. මේවා හොඳයි ඌරන්න කියලා ලොකු කූඩයකට අසූචි පෙටි ටික එකතු කරගත්තා. වේලිලානේ තියෙන්නේ. මේක ඔළුවේ තියාගෙන එනකොට අකල් වැස්සක් වැස්සා. දැන් මොකද වෙන්නේ? අරවා පෙඟිලා ඇඟට ඕජාව වැටෙනවා. මිනිස්සු කිව්වා ඕක අතෑරපිය. අර මනුස්සයා කිව්වා දුර ඉඳලා ගේන්නේ අතාරින්නේ නැහැ. ඒ නිසා ඇත්ත පෙනිපෙනි පරණ පුරුදු අතාරින්නේ නැති අය අසූචි කඳ ඔළුවේ තියාගෙන ඉන්න අය වගේ. පැහැදිලිද මං කියන එක? ඇත්ත පේනවා, හරි කියලා දැනෙනවා, වෙනසක් තියෙනවා කියලා තේරෙනවා. නෑ අපි ඉස්සර ඉඳලා පුරුදු කරගෙන ආවේ මේවා. දැන් ඔයාලා 아무තු විදියට සාදු කියනවා. දැන් ඔයාලා ආමුතු විදියට নমස්කාරය කියනවා. ඔයාලා දැන් සිංහලෙමුත් පන්සිල් ගන්නවා. එහෙම නෙවෙයි අපි ඉස්සරාවේ වෙන විදිහකට. අපිට බෑවවා. කියලා නමුත් පේනවා තරුණ පරපුර හැදෙනවා. පැය ගණන් මිනිස්සු බණ අහනවා. රැය ඉලිවෙනකල් බණ අහනවා. දවසේම මිනිස්සු බණ අහනවා. මිනිස්සු දන් දෙනවා. ඒවා පේනවා හොඳයි කියලා හිත පේනවා. නමුත් පරණ ටික හිතේ තියාගෙන ඉන්න අත්තරින්නේ නැහැ. අසූචි කඳ ඔළුවේ තියාගෙන ඉන්න. ඇයි මේ? අපි ඉස්සර ඉඳලා ඕවා තමයි කරගෙන ආවේ කියනවා. අර අසූචි කඳ ගොඩාක් දුර ඉඳලා ගෙනල්ලා තියෙන්නේ. දැන් මිනිස්සු කියනවා කතරපි කියලා අතාරින්නේ නැහැ. ඔබ වහන්සේගේ බණ අහලා මං වෙනස් වුණොත් ඒක මගේ නම්බුවට හරිනේ. අදක් කියන්නේ ඔබ වහන්සේගේ බණ අහලා මම බොන එක නතර කළොත් එහෙම පාටි වලට ගිහලා මං කොන් වෙයි. පිරිස අතර මං කොන් වෙයි. කියන කතාවම ඔය කියන්නේ අර පිරිස අතර මං කොන් වෙයි මේ කතා ඇරියොත්. ඊට පස්සේ අද නැද්ද ඔච්චර හරි වැරද්ද තේරිලා නම්බුව පිනිස පව් කරන අය නැද්ද? හරි වැරද්ද තේරිලා පිරිස අතර සිගරට් ගහනවා. හරි වැරද්ද තේරිලා මගුල් ගෙවල් වල බොනවා. ඇයි මේ ඉහළ පැලැන්තියත් එකට ඉන්න ඕන ලොකු මිනිස්සු කරන ඒවා අපිත් කරන්න ඕන කියලා නම්බුවට පිනිස පව් කරන අය නැද්ද? ඔය හොඳ මගුල් ගෙවල් වල හොඳට කණ්ඩ තියෙනවා බං කියලා ප්‍රාණඝාතය කළා මස් ගෙන ඉන්නවා. හොඳ මගුල් ගෙවල් වල හොඳට බොන්න ඕන බං කියලා තමන්ගේ මගුල් ගෙදර අනිත් අයගේ මගුල් ගෙදරට සමාන කරන්නටම මත්පැන් මත්ද්‍රව්‍ය ගෙන ඉන්නවා. හැබැයි එයා දන්නවා මත්පැන් මත්ද්‍රව්‍ය හොඳ නැහැ කියලා. නම්බුව පිනිස පව් කරන අය ඉන්නවා. පරණ දේවල් අත්තරින් නැති මිනිස්සුන්ට තියෙන්නේ ඒ උපමාව.